ඩාර්ක් ඉමේජින් මොකක්ද මේ ඩාර්ක් ඉමේජින් කියන්නේ? වැරදි විදිහට යම් දෙයක් හිතා ගන්නවා නම් එතන තියෙන්නේ ඩාර්ක් ඉමේජින් කියන එක. ඒ වගේම අපි කතා කරන අඳුරු දේවල් එහෙමත් නැත්නම් මේ ආත්ම සම්බන්ධ දේවල් හිතා ගන්නවා වෙන්නත් පුළුවන්. මේක හැමෝම කතා කරන දෙයක් නොවුනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි මාතෘකාවක්. සරලවම කිව්වොත් ඩාර්ක් ඉමේජින් කියන්නේ නිවැරදිව කළ යුතු දෙයක් වැරදියට හිතා කිරීමක් විදියට කියන්න පුළුවන්. අපි දැන් බලමු මේකෙන් අපිට ලැබෙන දේ වගේම අපෙන් ගිලිහෙන දේ. අපිට ලැබෙන දේ ගිලිහෙන දේ. අසුභවාදී සිතුවිලි අපිට ලං වෙනවා. ඒ වගේම අපෙන් සුභවාදී සිතුවිලි ගිලිහෙනවා. මිනිසුන් අතර අප්‍රසාදයට පත් වෙනවා අපි. ඒ වගේම තමන් ගැන තිබුණ ගෞරවය මිනිස්සුන්ගෙන් නැති වෙලා යනවා. යහළුවන් අතර පවුලේ අය අතරින් කොන්වීමකට ලක් වෙන්න පුළුවන් අපිව. ඒ වගේම පවුලේ අය එක්ක සතුටින් ගත කරන්න තිබ්බ කාලේ අපෙන් ගිලිහිලා යනවා. අපි අසනීපයන්ට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම අපෙන් නිරෝගීව ජීවත් වීමේ අවස්ථාව නැති වෙලා යන්න පුළුවන්. ඩාර්ක් ඉමේජින් එක නිසා ඔයාගේ පෞල් ජීවිතයට බලපෑම් වෙනවා. ඒ නිසා ඒවා අඳුරගෙන අපි ජීවත් වෙමු නිවැරදිව. අපි තව ටිකක් එහාට යන්. ඩාර්ක් ඉමේජින් කියන එක ඔයාගේ මනෝභාවයට බලපෑම් කරනවා. ඩාර්ක් ඉමේජින් කියන එක ඔයා හා ඔයාගේ වටේ ඉන්න ආත්මවලට අවස්ථාවක් හදලා දෙනවා වෙන්නත් පුළුවන් ආත්මවලට ශක්තිමත් වෙන්න. ඒ කියන්නේ ඔයාට බලපෑමක් කරන්න ඉන්න ආත්මයක් ඔයා මේ ඩාර්ක් ඉමේජින් කියන එක කරලා වැරදුනොත් ඔයාගේ ග්‍රහ බලයන් අනුව වගේම ඔයාගේ ආරක්ෂිත බව අනුව ඔයාගේ ජීවිතයට බලපෑමක් කරන්න ඒ ආත්මයන්ට පුළුවන්. ඉතින් ඔයාට මේ ඩාර්ක් ඉමේජින් කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ දේවල් නිතරම අපිත් එක්ක බලන්න අහන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන බෙල් එකත් ඔබලා අපිත් එක්ක ටච් එකේ ඉන්න. ඊළඟ වීඩියෝවෙන් අපි හමු වෙමු.